මේ ඔබ දකින්නේ අපේ ගෙදර අපි පුංචිට නිර්මාණය කරපු අපේ පුංචි තොරණ නිර්මාණය වුණ ආකාරය. අපේ කොල්ලෝ ගොඩාක් දෙනකින් අපි මේ වැඩේට ගොඩාක් උදව් කළා. ඇත්තම කිව්වොත් අපි හැමෝම එකතු වෙලා කරපු ලස්සන නිර්මාණයක් තමයි මේක. ධම්මං සරණං ගච්ඡාමි. ඉතින් අපේ නායක හාමුදුරු සද්ධානන්ද හාමුදුරුවෝ ඇවිත් ඉන්නවා අපේ පුරණ විවෘත කරන්නට. ඉතින් මේ විදිහට තමයි ඒකල එයාෆෝස් කැම්ප් එක ගාව අපේ ගෙදර අපි හදපු පුංචි තොරණ අපේ නායක හාමුදුරුවන්ගේ අතින් විවෘත වුණේ. රැස් සිටි සියලු දෙනාම නායක හාමුදුරුවන් විසින් පන්සල් සමාදන් කිරීමෙන් අනතුරුව පහනක් දැල්වමින් ඉන් අනතුරුව බුදු රූපයේ තිරකඩ ඉවත් කිරීමෙන් අනතුරුව මෙසේ නිල වශයෙන් අපේ පුංචි තොරණ විවෘත වුණා. ඉතින් මතක් කරන්න මොන දෙයක් තමයි රාජගේ අයිඩියා එකක් තමයි මේ තොරණ. එයාට ඕනේ වුණා ලස්සන පුංචි තොරණක් මේ විදිහට නිර්මාණය කරන්න. ඉතින් ඒකට අපි සියලු දෙනාම දායකත්වය දුන්නා. මේ විදිහට තමයි අපේ තොරණ විවෘත වෙන්නේ. ඉතින් මේ තොරණ මේ විදිහට නිර්මාණය කරගන්න අපිට මේ අවස්ථාවට සහභාගී වුණා වගේම සහභාගී නොවුණු ගොඩාක් දෙනෙක් අපිට උදව් උපකාර කළා. ඉතින් මේ හැමෝම ආදරෙන් මතක් කරන්න ඕනේ.